එකමත් එක කාලෙක මායාකාරී කැලෑවකින් වට වුණ පුංචි ගමක ලූනා කියලා කරුණාවන්ත ගෑනු ළමයෙක් ජීවත් වුණා. මේ ගෑනු ළමයා තනකොළ පිට්ටනිය උඩ ඇවිදින්න, පරිසරය ගවේෂණය කරන්න, කුරුල්ලන් එක්ක කතා කරන්න වගේම රන්වන් හිරුවෙලිය නටන්න බොහෝම ආස කළා. ඒත් ගොඩාක් වෙලාවට ලූනගේ හිතට පාළුවක් දැනුණා. මේ පාළුව නිසාම ලූනගේ හිතේ එක ප්‍රාර්ථනාවක් තිබුණා. එයාට හැම වෙලාවකම එයා ළඟින් ඉන්න යාළුවෙක්ව ඕන කියලා. එක උදෑසනක ලූන වනාන්තරය හරහා ඇවිදගෙන යනකොට මකුළු දැලක හිර වෙලා ඉන්න දිලිසෙන නිල් පාට අත්තටු තියෙන පුංචි සමනලෙක් දැක්කා. ලූනා හිමින් මේ මකුළු දැලේ පැටලිලා ඉන්න සමනලයව නිදහස් කරලා මෙහෙම කිව්වා. පුංචි සමනලයෝ, මකුළුවා ආයෙම එන්න කලින් ඉක්මනටම ඉගිලිලා යන්න. ඒත් ඉගිලිලා යනවා වෙනුවට සමනලයා එයාගේ පියාපත් ගසලා දිලිසෙන රත්තරන් පාට දීප්තිමත් පියාපත් තියෙන කුඩා සුරංගනාවියක් බවට පත් වුණා. ස්තුතියි ලූනා. මේ මායාකාරී ලස්සන සුරංගනාවී hina වෙලා ලූනට කීවා. මම සේෆිර්, මැජික් සමනලෙක්. ඔයා මගෙන් මොකුත්ම අපිට බලාපොරොත්තු නොවි මාව මේ මකුළු දැලෙන් බේරුවා. මට කරුණාව පෑවා. ඒ නිසා මම ඔයාට එක වරමක් දෙන්නම්. ඔයාට කැමති දෙයක් මගෙන් ඉල්ලන්න. ලූනා ටිකක් කල්පනා කරලා මද හිනාවක් මූණට ගත්තා. මගේ ජීවිතයට හැම වෙලාවකම සතුට ආලෝකය ගේන යාළුවෙක්ව මට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් සේෆිර් ලූනා වටේට කැරකෙන ගමන් රත්තරන් පාට දූවිලි වලාවක් මවලා ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වුණා. දැන් ඉඳලා ඔයාට තනිකමක් දැනෙන හැම වෙලාවකම අහස දිහා බලන්න. ඔයා කවදාවත් තනි වෙලා නෑ කියලා ඔයාට මතක් කරලා දෙන්න මම සමනලයෙක්ව ඔයා ළඟට එවන්නම්. සුරංගනාවි මෙහෙම කිව්වා. ඔන්න එදා ඉඳන් ලූනට දුකක් තනිකමක් දැනුණු හැම වෙලාවකම ලස්සන සමනලෙක් එයා ළඟට ආවා. ලූන වටේට නටමින් ලූනගේ හදවත සතුටින් පිරෙව්වා. සැබෑ මිත්‍රත්වය කියන්නේ හැම වෙලාවකම Taman එක්ක එකට ඉන්න එක නෙවෙයි. ඕන වෙලාවක Taman වෙනුවෙන් ඉන්න එකයි කියලා ලූන තේරුම් ගත්තා. ඉතින් ලූන එදා ඉඳන් හැම දවසක්ම සතුටින් ගත කරා. කරුණාව පතුරවා හැරියා. එයා යන ඕනම තැනක සමනල්ලු එයාගේ පස්සෙන්ම එන නිසා ලූන හැම කෙනෙක්ගේම හදවත් වලට ආලෝකයක් අරන් ආවා. ඉතින් යාළුවනේ හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට පුංචි කරුණාවන්ත ක්‍රියා ඔයාගේ ජීවිතේ සතහටම පවතින සම්බන්ධතා නිර්මාණය කරන්න පුළුවන්. හරියට ලූනා සහ මැජික් සමනලය වගේ. ඔයාට තනිකමක් දැනෙන වෙලාවට සුබාදහම කරුණාව වගේම ඔයා අන් අය එක්ක බෙදා ගන්න ආදරය ඔයාට සැනසීමක් ගෙනේවි. ඉතින් ලූනා වගේ පුංචි සරල දේවල් පසුපස ඇති සුන්දරත්වයේ වැළඳගෙන ඔයාගේ ජීවිතය තෘප්තිමත් ජීවිතයක් කරගන්න පුරුදු වෙන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලා රස වින්දා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.